대단히 원원하니 대다서나 반대다. 저 반대 sama. 어디다마 무대하게 말해 간다 봤어. 하하하. මෙතන මොකක්ද වෙලා තියෙනවා මොකද වෙලා තියෙන්නේ වෙලා බලමු අපි ඉන්දරත් නෙවිලා පූජාව කරමු ඕම් නේම් 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 නන වාද බුදානේ මනනනනන ඕම් නේම් 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 බේතානි වා වරේ Pamazalata Bhutani Pritani Masamana Meginda Ravileva Bangatitin Benagattena Bukayan man tuwalagan mo Montayakya Peletana Manginama Vismanu Alavana Sonami Nidanami Wana the Tadana Naki Wana Naki Siyamada Dada Wana Bidana Zidana Bada Wana Somana Petani Bhutana Vismanu Veva Vismanuna Moinena megide abi baladamugo mangenama එතකොට පුංචි භූතයාගේ නම මොකද්ද? මගේ නම තමයි මල්ලියේ සෝමරත්න. සෝමරත්න? එන නාකි නමන්නේ. අපේ කාලේ ඒ වගේ නම් තමයි මල්ලි තිබ්බේ. අයියා ඊට පස්සේ කොහොමද මැදුනේ? අප්පෝ මල්ලි ඒ ගැන නම් කතා කරන්න එපා. ඔයාලට ඇහුවොත් මාර විදියට දුකේ තේ මං ගැන. කියන්නකෝ. ඔව් අයියේ. මෙහෙමයි මල්ලිලා. මම මැදුනේ මම මල්ලිලාට මේක මුලි ධම්ම කියන්නම්. මම ඉපදුනේ 1879. ඈ එන්න පදන අවුරුද්දන්නේ. ඔව් මල්ලි. මගේ විපතුනේ 1888. ඒ කියන්නේ අයියා පොඩි කාලෙමද මැදුනේ? මට වයස 15 ආදි 16 ආදි මට මතක විදියට මම මැදුනේ. අනේ පව් මොනවා වෙලාද අයියා මැරුනේ? ඉන්න මං කියන්නම්. මම ඒ කාලේ හෙන ඇම්ඩා. මට හැමෝම කිව්වේ ඇම්ඩා කියලා. මං ඔයාලට මේ කතාවෙත් ඇම්ඩා කියලා කියන්නම්. මං දවසක් ගියා අපේ ගෙදර අයත් එක්ක මෙව්වේකට. මොකටද? මොකද්ද ඒකට කියන්නේ මල්ලි? මේ මොකද්ද මේ කාලේ නම් ඒකට කියන්නේ මේ කානිවල් එකක්. ඒ කාලෙත් කානිවල් තිබ්බද? ඒ කාලේ ඔයගේ උත්සව නම් තිබ්බා. ඊට පස්සේ කියන්නේ ඒ උත්සවේ තිබ්බා වැඩිම උඩ ඉඳන් පයින් එක්කෙනාට රුපියල් 20000ක් දෙනවා කියලා. ඒ කාලේ මල්ලි 20000ක් කියන්නේ නිකන් මේ කාලේ කෝටියක් වගේ. කියන්න. එන්නේ කියන තැන අහපැත්තේ ඉතිය ලස්සන ගෑනු ළමයි. එයාගේ නම සිදිලතා. මං සිදිලතාට පෙන්න අද උඩ ඉඳන් පයින්න ගියේ. අපොයි ඒ කියන්නේ අයියා පැනලාද මැදුනේ? පැනලා මැදුනා නම් දුකක් නෑ මල්ලි. එතන හිටපු ගොම්මෝඩ මුන්දලේ කේල්ලෙල්ලක් දාලා විසිකලා. ඉතින් කේල්ලෙල්ලේ මොකක්ද උනේ? මොකක්ද උනේ කියලා අහන්නේ. මං දුවගෙන යද්දි ලෙස්සලා හුචක් ගාලා ඔළුව ඇවුනා මල්ලියේ. මං එතනමයිලු. හරි දැන් අඩන්න එපා ඉතින්. අඩලා පළක් නෑනේ. මම මැදුනේ මල්ලි අන්න එහෙමයි. අයියා මාද විදියටනේ මැදිලා තින්නේ. ඔව් අනේ. ඊට පස්සේ අයියා කොහමද මේ භූතෙක් වෙලාද ගේ සැදලා ඉන්නේ? මම මැදුනට පස්සේ මාව වැළලුවා. වැළලුව තැනට හවස මේකද ගුරෙක් ආවා. ඌ මගේ මුළු ශරීරේ මරන් ගිහලා ගුරුකම් කරලා මට ශාපයක් ඇතුළත් කරා. ඒ ශාපෙන් මාව හොල්මනක් වෙලා මොකක්ද ඉතින්? හොල්මනක් වෙලා මගෙන් වැඩ ගත්ත මල්ලියේ අවුරුදු 1600ක් විතර මගෙන් වැඩ ගත්ත මල්ලියේ. තාමත් ඌ මගෙන් වැඩ ගන්නවා. මට කවදාවත් ඒ ශාපෙන් මිදෙන්න බැරි වෙයි. මල්ලිලා
ඊට පස්සේ අයියට පුංචි භූතයා කියන්නේ. ඒ ශාපේ කරන් තැන්න දෙතුන් දෙනෙක්ම ආවා හොරගම් කරන්න නිදන් ගන්න වගේ දේවල් වලට. මං ඒගොල්ලෝ හැමෝම බය කරා ඉතින් විහිළුවට වගේ. ඒගොල්ලෝ තමයි මට නම තිබ්බේ පුංචි භූතයා කියලා. මල්ලි පුළුවන් නම් ඒ ගුරාගෙන් මාව බේර ගන්නකෝ. ඒ ගුරා අමතනීයයි. ඌ මගේ බලවලින් ඌ ජීවත් වෙලා ඉන්නවා දැන් අවුරුදු 1000 ගාණක්. මල්ලිලාට මෙව්වා කියලා වැඩක් නැහැ. මල්ලිලා මොනවද දැන් අපි කරන්නේ? හරිම දුක හිතෙන කතාවක්. අපි මොන හරි කරන්න බලමුකෝ. මෙන්න වෙලාව 6:00යි. දැන් ගෙවල් වලට යන්න. අප්පට සිරි. ඔව් නේද? මන්නම් යනවා දැන්. හෝ ඉදපල්ලා. හොල්මන් අයියා දැන් කොහෙද ඉන්නේ? හොල්මන් අයියා ඉතින් උඹට එක්කම් බලයන්. උඹලානේ ගෙනාවේ. මූ යකෝ. දෙන්නේ හිතනවා හොම්බ දිවට වෙන්න. මල්ලිලා මං කොහෙද ඉන්නේ? අයියට යන්න දෙයක් නෑ නේද? ඔව් මල්ලි. උඹලට අරන් යන්නත් බෑ නේද? අනේ මට නම් බෑ. මටත් බෑ බං. ගෙදරින් කේස් එකක් ඇයි මොනවා හරි වුණොත්. මටත් බෑ බං. හරි. හොල්මන් අයියේ. ඔයා එන්නේ නම් අපේ ගෙදර. ඔය කරේ ඔල මොට්ටලයා ෂේප් එකට මූ යවන්න දුවාම පිස්සු ගෙලියා. යන් අයියේ අපේ ගෙදර. බොහොම ස්තුතියි මල්ලියේ. අපි යන්. යන් අයියේ. ඉන්න මල්ලි. මං ඔයාගේ ඇඟ අස්සට එන්නම්. මොනා? ඒ කෝබන් අර යකා. ඔය ඉන්නේ බන් තෝගේ ඔලුව උඩ. ඈ අම්බෝ. බය වෙන්න එපා මල්ලි. අපි යන් ගෙදර. ඈ යන්. අපි යනවා. ඌට නම් පිස්සු බං මොනාකද ගනින් දන්නේ. ඔව් බං උඩේ එච්චර මොලයක් නැද්ද? ඕක මොකෙද්ද කියලා අපි කවුද දන්නේ? බලමුකෝ. පිස්සු බං උඩ නම්. හරි අපිත් යමු. යමන්. ඔන්න අයියේ අපි ආවා අපේ ගෙදරට. මේකද මල්ලිගේ ගෙදර? ඔව් මේක තමයි ගෙදර. මල්ලි. දැන් අයියේ අපි නිදාගමු. හෙට උදේම ඔයාගේ ප්‍රශ්නේ විසඳලා ඔයා ගෙදර යන්න. මල්ලි. අයියේ අපේ අම්මට පේන්නේ එහෙම ඉන්න එපා ඈ. මල්ලි. මල්ලිට විතරයි මාව පේන්නේ. ඒක හොඳයි. යමු. අයියත් ඔය කොහෙන් හරි නිදාගන්න. මල්ලියේ. මේ මල්ලි නම් හරිම හොඳයි. අම්බෝ. එළවම නෑ 12යි. මල්ලිව ටික නැගිටලා පොඩ්ඩක් එළියට යන්න ඕනේ. මල්ලියේ. කමක් නෑ. තනියම යනවා. මොනවද දන්නේ කන්න තියෙන්නේ. බලමු. මොනවත්ම නෑ වගේනේ. අප්පට සිරි. සෝඩින් මහා බඩු පොලේ ගන්නවද? ගිහලා නිදාගනින්. අප්පට සිරි. අන්න එනවද කොහෙද? සෝටින් මහා රෑ මොන මගුල යනවද මන්දා? කොහොඹ? මෙන්න බඩු පාවෙනවා. බුදු අම්බෝ මෙන්න යකී. මේ මොකද්ද යකෝ මේ උනේ? ටක්කාලෙ මෙතනින් යන්න ඕනේ. සූටියා ඊයේ මොකෝ උනේ හොඳ නිදාගත්තද? නිදානම් ගත්තා. උදේ තමයි තේරුනේ. ඇයි මොකද්ද උනේ? මටත් කියන්න. මෙන්න මේ භූත මොංගලයා අපේ අම්මව බය කරලා ගියාන්කෝ. මං ගියේ ඉතින් මොනවාරි කන්න තියනවද කියලා බලන්න. ඔයගොල්ලෝගේ අම්මා මාව දැකලා බය වුණානේ. බෝ දැකලා නෙමෙයි බය වෙලා තින්නේ බඩු පාවනව දැකලා. ඊයේ රෑම ගෙනිහිල්ලා නූලකුත් බැන්දුවා බං. නෑ නෙවෙයි ඔව්. අද කවුද බං අද නාගිඩයිල්ලන් මේ පැත්තට එන්නේ? ඒකනේ බං. කෝ? හොල්මන් අයියේ හැංගුණා නම් හරි. බය වෙන්න දෙයක් නෑ. මාව පේන්නේ නෑ. පුතේ. ඕසී කියන්නේ. මම කෙනෙක්ව හොයනවා පුතේ. මේ පැත්තේ සූටින් කියන්නේ කවුද පුතේ? සූටින් කියන්නේ මමනේ. උඹද? ඔයාද? පුතේ මේ ඇයි කියන්නේ? ඇයි මොකටද මාව හොයන්නේ? ඔයා අද යන්න එපා කියලා තියෙන පාළු ගෙදරට ගියාද පුතේ? ඔයා කොහොමද දන්නේ ඒක? ඔයා කවුද? මමද? ඇයි පුතේ ඔයා එතනට ගියේ? ඒ ගෙදර මගේ ඉඩම පුතේ.
අනේ මන් දන්නේ නෑනේ. ඒ ගෙදර තිබිලා මොනා හරි අරන් ආවද? නෑ 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 නෑ. අපි ඒ ගෙදර විනාඩි 5ක්වත් ඉරී නෑ. එහෙමද? මොකක්? නෑ නෑ පුතේ එහෙමද? ඔයා කවුද? ඔයා කොහොමද මේව දන්නේ? මම කවුද කියලාද අහන්නේ? ඔව් ඔයා කවුද? මම තමයි ගෙදර හොල්මන හිර කරන් හිටපු සීයා. ඈ මගේ හොල්මන කොහෙද කියපන් දැම්ම? නැත්තම් මේ පවුලට එකතු මරනවා කියනවා. කියන්න කිව්වා නේද? මේ අද නාකියා නේද? නොපෙනේවා. හොල්මන් අයියේ පේන්නේ නැපා. කියනවාද නැද්ද? මොකද්ද දැන් ඔයා කියන්නේ? හරි විහිළුවක් කරේ. මේ අපි දන්නේ හොල්මන් අයියෙක්. අන්න කටින් පැන්නද ඔගේ? අම්මෝ අනේ බෙල්ල. කියපන් කොහෙද? කියපන්. අනේ අම්බෝ. ඒයි මම මෙතන ඉන්නේ. මගේ යාළුවන්ට අත තියන්න එපා. මොකටද ඉන්නේ? මන් දැන් ඉන්නේ තොගේ මුරුකු වසේ නෙවෙයි. මන් දැන් ඉන්නේ කැලේ. පුරුවන් දෙයක් කරපන්. අනේ අම්මෝ ඒ හොල්මන් අයියව බේරගන්න ඕනේ. ඔය නාකියෙක් වගේ ඉන්නතු වරන් ඇත්ත සුදු බෙද. තෙම්දෝ මොනවද කියන්නේ? මගේ ශාපේ ඩායනවද නැද්ද? පුතාම ශාපේම ඉන්නේ. මට ශාපේ කඩන්න පුළුවන්. මට හොල්මන් අයියා හිතින් කතා කරනවා වගේ දැනෙනවනේ. මං කරන්නම්. ඕම් දෙම් මේ බෝධ මුදානී ප්‍රේතානී වහන දේනානී ඕම් දීම දෙම් චූටි කියන්නේ අල්ලා හුල්ලා දෙකට හොල්ලාලා. අල්ලා හොල්ලා දෙකට හොල්ලාලා. අල්ලා හොල්ලා දෙකට හොල්ලාලා. සංගීත බං. අල්ලා හොල්ලා දෙකට හොල්ලාලා. අල්ලා හොල්ලා දෙකට හොල්ලාලා. අල්ලා හුල්ලා දෙකට හොල්ලාලා. Jadi bala, sudah ada mama. Cuma berita ni om bang. Dah, ada apa? Mana? Ada apa? Ada apa? අල්ලා හුල්ලා දෙකට හොල්ලාලා. අල්ලා හුල්ලා දෙකට හොල්ලාලා. බොලොයි මන්ත්‍රේ කියන එක නවත්ත බල්ලා. මොකද හොඳ භූතෙක් නෙවෙයි. මම හින කරන් ඉන්නේ ඒකයි. අල්ලා හොල්ලා දෙකට හොල්ලාලා. නවත්තන්න එපා. ටිකටම කිය බල්ලා. අල්ලා හොල්ලා දෙකට හොල්ලාලා. ඉතිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විච්ඡා තදන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සද්ධා දේව මනුස්සාන බුද්ධෝ භගවාති. ඕක නවත්තපන්. ඕක නවත්තපන්. මං කිව්වනේ මු එච්චර හොඳ හොල්මනක් නෙමෙයි. ඔක් කියන එක නවත්තපල්ලා. ඉතිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විච්ඡා තදන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සද්ධා දේව මනුස්සානං. ඉතිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විච්ඡා තදන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ප්‍රේතාත්මයන් නැති වේවා. නවත්තන්නේ මාගේ සුදූපේට පැමිණේවා. ඕක නවත්තපන්. නැත්තම් උඹලගේ යාළුවන්ට දුක් විඳින්න වෙයි. මං කිව්වනේ ඌ එච්චර හොඳ වල්මනක් නෙවෙයි. මන්තද කියන්න එපා. අම්මෝ නවත්තන්න කිව්වා නේද? ඌ මැරෙන වාසද? ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ. නවත්තන්න නැද්ද? පලයන්. අම්මෝ අනේ අම්මෝ උඹලා මොන් මංගේ මන්තද කියපන්. නැත්තම් උඹලා ඔක්කොම මැරෙන්න වෙයි. යන්න එපා. මම කිසිම දෙයක් කරන්න බෑ මේ මන්තද කියන්නේ නැතුව. බුද්ධං සරණක් කියපල්ල හැමෝම. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ඕක නවත්තපා. ඕක නවත්තපා. ඉති බිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාතවන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සද්දා දේව මනුස්සාන බුද්ධෝ භගවාති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. කොහොමදයි ළමයි? අනේ මාව මදන්න එපා. බෝතලයක් මතුවේවා. හරි උඹට යන්න ඕනද? අනේ ඔව් මං කවදාවත් මෙහෙම එන්නේ. උඹ ඇයි මං උඹ හිර කරන් ඉන්නවා කියලා මේ ළමයින්ට කියලා මේ ළමයින්ව රැවට්ටුවේ? මට ඔයාගේ බේරෙන්න ඕන නිසා අන්තෝව හිර කරන් හිටියෙත් ඔය හොඳ නැති හොල්මනක් නිසා. හරි එව්ව වැඩක් නැහැ. දැන් මේකට කැමැත්තෙන්ම වදේ. අනේ මාව හිර කරන්න එපා. මම යන්නම් ආයේ සදාකාලිකව එන්නේ. ඉව්ව වැඩක් නෑ. මේකට වදෙන් මං 10ට ගයිනවා. නැත්තම් උඹව මකනවා. 1යි 2යි අනේ හරි මං එන්නම්. හරි ඌවා එන්නේ. ඔය ළමයි අර මන්ත්‍රය කිව්වනම් අපි හැමෝටම මැරෙන්න තිබ්බා. තේරුණා නේද? අනේ ඔව්. හරි මම මේක මුහුදට විසික් කරන්නම්. ඔයගොල්ලෝ ළමයි ටික යන්න ගෙදවල් වලට. අම්බෝ හා හොල්මන් අයියේ සමා වෙන්න. ඔයම මාත් එක්ක සබ්බම් පහය ගමනීය සියල්ල හැරදා යා යුතුය. දැන් ආයි කාටවත් කරදර නොකර මේ බෝතලේම සදාකාලිකව ඵලයන්. ධර්මයේ සත්‍යයයි.